මම ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ සභාපති කමල්සිරි නානායක්කාර. පසුගිය දවසක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්මයා ආබාධිත ප්‍රජාව නියෝජනය කරන සුගත් වසන්තද සිල්වා මන්ත්‍රීතුමාට අපහාස කරමින් අගෞරව කරමින් ඒ වගේම සකල ශ්‍රී ලාංකික ආබාධිත ප්‍රජාව අවමානයට ලක් කරමින් විශේෂ ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ ප්‍රකාශය ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනය වෙනුවෙනුත් ඒ වගේම සමස්ත ආබාධිත ප්‍රජාව වෙනුවෙනුත් මා මේ අවස්ථාවේදී හෙලා දකින්නයි කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අපි දන්නවා පහුගිය අවුරුදු 76ම මේ රට පාලනය කළේ දේශපාලන පක්ෂ දෙකක් පමණයි. මේ දේශපාලන පක්ෂ දෙක හරියට මේ රට පාලනය කළා නම් අද අපේ ලංකාව මේ වගේ තත්වයක තිබෙන්නේ නැහැ. අපේ ලංකාවට නිදහස හම්බ වෙන කාලෙම නිදහස හම්බුණු ඉන්දියාව සිංගප්පූරුව අද කොච්චර දියුණු වෙලා තියෙනවද? එහෙමනම් මේකට වගකිව යුත්තේ කවුද? මේ පක්ෂ දෙකයි. දයාසිරි ජයසේකර මහත්මයාත් මේ අවුරුදු 76ම ජීවත් වෙලා හිටියේ නෑ ලංකාවේ. එතුමා ඉපදුනේ මං හිතන්නේ සෑහෙන කාලයක් ගියාට පස්සේ. එතුමාත් මේ අවුරුදු 76 ගැන හුඟක් දේවල් දැනගත්තේ පොතපත කියවලයි. අත් වශයෙන්ම සුගත් මහත්මයාත් පොතපත කියවලා තමා මෙව දැනගත්තේ. ඉතින් එතුමා අහලා තියෙනවා මේ සුගත් මහත්මයා කොහොමද මේව දන්නේ? අල්ලලා බලලා කොහොමද කියන්නේ මේවා කියලා. මේ ආබාධිත ප්‍රජාවට අපහාස කරලා තියෙනවා. ඒක අපි හෙලා දකින්නවා. ඒ පමණක් නෙමෙයි. අපි දන්නවා ජයසේකර මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට කිව්වා හම්බන්තොට වරාය හදන්න බෑ ගලක් තියෙනවා කියලා. ආණ්ඩුවට ආවයන් පස්සේ කිව්වා හම්බන්තොට වරාය ගල් නැහැ කියලා. නමුත් සුගත් වසන්ත සිල්වා මහත්මයා එහෙම බොරු කියපු කෙනෙක් නෙමෙයි. එතුමා පොතපත ඇසුරෙන් ලබාගත් දැනුම අරගෙන සත්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පමණක් නෙමෙයි අත් වශයෙන්ම ජයසිරි ජයසේකර මහත්මයාට ලොකු වෛරයක් තියෙනවා ආබාධිත ප්‍රජාව පිළිබඳව. මොකද අවුරුදු 76කට පස්සේ ආබාධිත ප්‍රජාවට නියෝජනයක් ලබා දුන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පමණයි. ඉතින් ඒ නිසා ආබාධිත ප්‍රජාව වැඩි හරියක් ඡන්දය දුන්නේ මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවටයි. මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ආබාධිත ප්‍රජාව ඡන්දය ලබා දුන්න නිසා මේ අය මේ ආබාධිත ප්‍රජාවට මඩ ගහලා ආබාධිත ප්‍රජාවට අගෞරව කරලා ආබාධිත ප්‍රජාව අවමානයට ලක් කරන්න වැඩ පිළිවෙලක් කරන් යනවායි කියන එකයි අපේ අදහස වෙලා තියෙන්නේ. ඒ නිසා ජයසේකර මහත්තයෝ ඔබතුමා කරපු ප්‍රකාශය අපි සම්පූර්ණයෙන්ම හෙලා දකින්නවා, ප්‍රතික්ෂේප කරනවා. අපි ඔබතුමාට යෝජනා කරනවා ඔබතුමා මහත්මයෙක් නම් මහත්මා ගති තියෙනවා නම් කරුණා කරලා ජනමාධ්‍ය මගින් හෝ පාර්ලිමේන්තුව මගින් ඔබතුමා මේ ගැන කනගාටුව ප්‍රකාශ කරලා සුගත් මහත්මයාගෙන් පමණක් නෙවෙයි සකල ශ්‍රී ලාංකික දෘශ්‍ය ආබාධිත ප්‍රජාවගෙන් සමාව ගන්නයි කියන ආයාචනාව ඔබතුමාගෙන් මම ඔබතුමාට ඉදිරිපත් කරමින්